Hello everyone. හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් මගෙන් අහලා තිබ්බා වයින් සෙලර් එකේ පොඩි ඕවර්විව් එකක් කරන්න කියලා. ඉතින් මම ඔයගොල්ලෝ එක්ක යනවා මගේ වයින් කලෙක්ෂන් එක පෙන්වන්න. ඉතින් ස්ටාර්ට් කරන්නම් මම මෙතනින්. අපි වයින් සෙලර් එකක් හදද්දී වයින් සෙලර් එකේ අපිට හොයාගන්න පුළුවන් විදිහට තමයි වයින් අපි ලේඅවුට් කරන්නේ. ඉතින් අපි මෙතන country wise ඒ කියන්නේ ඉතාලි වලින් එන වයින්ස්, ඕස්ට්‍රේලියා වලින් එන වයින්ස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට වෙන වෙනම පෙන්වන්නම් ක්ලෝස් වීඩියෝස් අරගෙන. ඉතින් මෙතන තියෙනවා අපේ white wine collection එකක් ඔයගොල්ලන්ට මම ලං කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ ඕස්ට්‍රේලියා white wine collection එකක්. ඊට පස්සේ ඉතාලි white wine collection එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේ උඩ අපි layout කරලා තියෙන ඔක්කොම wine ටික මේ fridge ඇතුලේ අපි temperature control කරන්න ඕන. මොකද wine කියන්නේ හරිම sensitive alcoholic beverage එකක්. පොඩ්ඩක් නැත්තම් spoil වෙන්න පුළුවන්. ඉතින් මේ fridge ඇතුලේ අපි temperature maintain කරගෙන high end ඒ කියන්නේ ඔයගොල්ලන්ට price වලින් කිව්වොත් සාමාන්‍යයෙන් මෙන්න මේ wine එක කොහොම පරිස්සමෙන් ගන්න ඕන. මෙතන මාසේතෝ කියන ඉතාලියන් වලින් එන 100% මාලෝ තමයි grape variety එක. සාමාන්‍යයෙන් කීයක් විතර වෙයි කියලා හිතනවද? ලක්ෂ 15ක් වගේ වෙන වයින් එකක්. ඔන්න මම ඒක පරිස්සමෙන් ඇතුළේ දැම්මා. ඊට පස්සේ ඔන්න මෙතන තියෙනවා ෆ්‍රෙන්ච් වලින් එන big brother කෙනෙක් ඉන්නවා. පත්‍රෝස් කීයක් වෙයි කියලා හිතනවද? ගෙස් කරලා කියන්න බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ප්‍රයිස් එක ගේන්නම් ඔයගොල්ලන්ට. එහෙනම් cheers. වයින් සෙලර් එකක් කියන්නේ වයින් බොටල්ස් 10 ගාණක් එකතුවකින් හදන වයින් කලෙක්ෂන් එකක්. ඉතින් මෙතෙන්දී රටවල් 15ක් 20ක් ඊටත් වඩා වැඩි රටවල් වල වයිනුත් මෙතන අපේ ළඟ තියෙනවා. මේක විශේෂත්වය වන්නේ අපි රටවල් වෙන වෙනම ඒගොල්ලොන්ගේ වින්ටේජස් අනුව අපිට බලා ගන්න ලේසියට සහ ඕනම වෙලාවක අපි ඕඩර් එකක් ගත්තට පස්සේ විනාඩි 2ක් 3ක් ඇතුළත ඒ ඕඩර් එක සෙලර් එකෙන් අරගෙන ඒක සර්ව් කරන්න පුළුවන් හැකියාවට තමයි අපි මේ වයින් ලේඅවුට් කරලා තියෙන්නේ. මේ අපි අපේ හයිම එන් වයින් ෆ්‍රිජ් ඇතුලේ කන්ට්‍රෝල් කරනවා ටෙම්පරේචර් එක. මොකද මේවා ලක්ෂ ගණන් වටින වයින්ස්. මේ දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් බ්ලන්ක් ඩි බ්ලන්ක් කැටගරියට අයිති වෙන සැලොන් කියන ෂැම්පේන් එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් මේකෙන් ඉගෙන ගත්ත කියලා. thank you.